බලන්න ළමයි කොච්චර ලස්සන වණ්ඩියක්දනේ. පොඩියට පේමන්ට් එකේ බිස්නස් එකක් කරන එක්කෙනෙකුට කොච්චර වටිනවද මේකනේ. ඇත්තටම කියලා වැඩක් නැහැ මේ වගේ වාහනයක් ලංකාවට කොච්චර වටිනවද කියලා කියන්න පුළුවන් දුප්පත් පොඩි බිස්නස් එකක් කරන මිනිස්සුෙකුට තමයි. මේ වගේ වාහන ලංකාවට ගේන්නේ නැහැ කවුරු. මොකද මේ ඉහළ පැලැන්තියෙන් විතරයි මේ වගේ දේවල් ගේන්නේ. මේ වගේ දේවල් නෙවෙයි ලොකු වාහන ගේන්නේ. මේ වගේ දේවල් ගේන්නේ නැහැ ලංකාවට. මොකද පොඩි මිනිස්සු උන් පෝසත් වෙනවා, උන් කීයක් හරි හොයා ගන්නවා, පොඩ්ඩක් හරි දියුණු වෙනවා. ඒ හින්දා මේවා ගේන්නේ නැහැ කවදාවත්. ගෙනාවත් ලක්ෂ 20ක් 30ක් කියයි. ඒ වගේ තැනටපත් වෙලා තියෙන අපේ රට. මේ වගේ දේවල් ගේන්න පුළුවන් වුණත් ගේන්නේ නැහැ. ඒකයි අද තත්ත්වය ලංකාවේ.